බෑ. කර්මය රවට්ටන්න අපිට හැකියාවක් නැහැ. පිළිතුරු ප්‍රාණඝාතය කරනවා නම් කරන්න මෙන්න මේ වගේ පුද්ගලයෝ. ඔයත් කැමති නම් අඩුවෙන් ජීවත් වෙන්න. අඩු ආශ භුක්ති විඳින්න. ඒ වගේම සතුටින් ඉන්න ඕනෑම අවස්ථාවක තමන්ගේ ජීවිතය කොයි වෙලාවෙ ගියත් කමක් නැහැ කියලා හිතනවනම් ප්‍රාණඝාතය කරන්න. නේ? ඔය සමහර ඇත්ත දැකලා ඇති නේ? හොඳ ලොකු වාහන වලින් ගිහිල්ලා චරචුප්පන් වෙලා යනවනේ. ප්‍රාණඝාතය කරන්න පිළිතුරු බය වෙන්න එපා. හැබැයි අර දේවල් ටික බලාපොරොත්තු වෙන්න. නේ? තමන්ගේ ජීවිතය මොන වෙලාවෙ නැති වුණත් හායි හුයි ගන්න එපා. තග්ගා සී කල්පනා කරගන්න මමත් ප්‍රාණඝාතය කරනවා. ඒකෙන් හින්ද තමයි මට මෙහෙම උනේ. අදින්නාදානයත් කරන්න අපි පිළිතුරුනේ. ඔයත්තන්ට කරන්න එපා කිව්වම මොකද කරන්නේ? අනිවාර්යෙන් කරනවා. අද අපි කියන්නේ පන්සිල් පද පහ කඩන්න කියලා. නේ? අදින්නාදානය කරන්න. හැබැයි ඔයත් කැමති නම් ඔයත්ගේ වටිනාම දේවල් නැති වෙනකොට ඉවසන්න පුළුවන් නම් තමන් පරිස්සමින් තියාගෙන ඉන්න තමන් අමාරුවෙන් හම්බ කරගත්ත දේ නැති වෙනව බලන් ඉන්න කැමති නම් කමන්නේ අවරකමුත් කරන්න. ඒ වගේම තමන් අවංකව තමන්ගේ ජීවිතය කැප කරගෙනමින් තමන් යම් කිසි ප්‍රතිපදාවක ආදරයක් කරනව නම් නේද? පතිවතක් පුරනව නම් ඒ සෑම දෙයක්ම නැති වෙන්න ආස නම් පරදාර සේවනයක් කරන්න. කවදාවත් ඇත්තක් අහන්න කැමති නැත්තම් තමන් කියන දෙයක් කවුරුත් විශ්වාස කරන්නේ නැත්තම් නේද? ඔය බොරු කියන කට්ටිය කොච්චර වුණත් පිළිතුරු මොනවා කිව්වත් විශ්වාස කරන්නේ නැහැ එක බොරුවක් අහුණාට පස්සේ නේද? ඒකින්ද මුසාවාදයක් පිළිතුරු කරන්න හැබැයි කවදාවත් ඔයතෙන්ට සත්‍ය තොරතුරු වෙන එක නැහැ. ඔයත් කියන දේවල් කවදාවත් කවුරුවත් පිළිගන්නේ නැහැ. ඔයත් නිතරම සමාජයෙන් ප්‍රතික්ෂේප වෙලා යනවා. අනිත් එක පින්නතුනේ හොඳම කාරණේ තමයි මෙතන ළඟ ඉතින් බොන ඇත්තෝ නෑනේ නේද? මෙතන බොන ඇත්තෝ නෑ වෙන ගම්වල ඉන්න පින්නතුනේ බොන ඇත්තෝ. ඔය සුරාමේරේ මජ්ජපමාදට්ටාන ඔය බොන ඇත්තොන්ට පින්නතුනේ කියන්නේ හොඳට බොන්න කියලා. නේ? තමන්ගේ ශරීරයට ආදරයක් නැත්තම් අවශ්‍යයක් ගැන කිසිම තැකීමක් නැත්තම් පින්නතුනේ එහෙම පාවිච්චි කරාට ප්‍රශ්නයක් නෑ. මොකද ඵල විපාක ලැබෙන්නේ අනුන්ට නෙවෙයි තමන්ටම තමයි. හැබැයි මේ බොන පුද්ගලයන්ට අද ඕනනම් හොඳ බ්‍රෑන්ඩ් එකක් කියලා දීලා යන්න පුළුවන්. නේ? ආම්දුර මොනවද දේශනා කරනවද නැද්ද බ්‍රෑන්ඩ් එකකුත් දෙනවානේ. පින්නතුනේ බොන ඇත්තන්ට අර දැන් ඔයත් සාමාන්‍යයෙන් නේද මොනවා හරි ජහජරාවක් අරගෙන බොනවා. උපරිමයක දවසක් දෙකක් නේද මාත්‍යෝ? දවසක් දෙකක් තුනක් අද ගන්න පුළුවන්. හැබැයි ආයේ බීපු වෙරි ටික හින්දෙනවනේ. බීපු වෙරි ටික හින්දුනට පස්සේ ආයි මොකද කරන්නේ? ආයි බොනවා. නේ? ආයි බොනවා ආයි හින්දෙනවා. ආයි බොනවා. පින්නතුණිය අතටත් ප්‍රශ්නයක් ඕක මුදලටත් ප්‍රශ්නයක් නේ. ඔයත් කැමති නැද්ද ඔය බොන එකේ සදාකාලික මත් වෙලා ඉන්න? එහෙමත් එකක් තියෙනවා. මේ ධර්මය ඇතුලේ. දන්නේ නැද්ද? පින්නතුණිය මේ ධර්මය ඇතුලේ ඔය මත්පැන් පාවිච්චි කරන නැත්තන්ට සදාකාලික පැය 24ම 365 දවසෙම මත් වෙලා ඉන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. පින්නතුනි මේ ධර්මය අනුගමනය කරන්න. ධර්මයේ නියැලෙන්න. ධර්මයේ හොයලා බලන්න, පරීක්ෂා කරලා බලන්න. ඒ ජීවිතයට ධර්මය ආවට පස්සේ එයා නිතරම ධර්මයෙන් මත් වෙනවා. එයාට වෙන වැඩ කරන්න වෙලාවක් නැහැ, හිත රිද්දන්න වෙලාවක් නැහැ. එයා හිත රිද්දන්නේ නැහැ. තමන්ට අවඩක් කරගන්නෙත් නැහැ, අනුන්ට අවඩක් කරන්නේ නැහැ. නිතරම ගලාගෙන එන්නේ පින් සිතුවිලි විතරයි. පවට ගොඩක් බයයි. ඒ වගේම අකුසල කර්මයන් ජීවිතේට කරන්නේ නැහැ. පින්නතුනි ඔය අර බොන මිනිස්සයත් එකපාර මේ බීලා නටන්නේ නැහැ. ඒ බොන මිනිස්සයා පින්නතුනි ක්‍රියාධර්මයන් තුනක් කරනවා. මොකක්ද ඒ තුන? බොන කට්ටිය නම් දන්නවා ඇති මෙතන නෑනේ. පින්නතුනි පළවෙනිට මේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන පුද්ගලයා පළවෙනිට එකපාරටම මේ ගෙලුම් ගණන් බොන්නේ නෑනේ. පළවෙනිට පොඩක් හුරු වෙනවා. නේ? චුට්ටක් try කරලා
හුරු වෙනවා. ඒ හුරු වෙච්ච එක මොකක්ද වෙන්නේ? පුරුද්දක් වෙනවනේ. ඒක හුරු වෙච්ච එක වැඩි වෙලා පුරුද්දක් වශයෙන් වර්ධනය වෙගෙන යනවා. ඒ වර්ධනය වෙච්ච එක තමයි අවසානයේදී ඔය ඉන්නේනේ පාරවල් අයිනේ වැටිලා සත්තු වගේ ඇබ්බැහි වෙලා ඉන්නේ අන්නේ ඇත්තෝ. පින්නතුනි අපි මේ ධර්මයටත් මේ බණ ටිකක් අහන එක ලේසි වැඩක් නෙමෙයි. ඉන්න එක ලේසි වැඩක් නෙමෙයි. යථාර්ථය අනුගමනය කරන එක ලේසි වැඩක් නෙමෙයි. ඔයත් සාංශාරික වශයෙන් මේවා හුරු වෙලා තියෙන්න ඕන. අඩුම තරමේ බණ අහන තැනක හරි ඇහෙන තැනක හරි ඉඳලා හුරුකම තිබිය යුතුයි. ඒ හුරු වෙච්ච ඇත්ත තමයි මේ අටසිල් සමාදන් වෙලා පුරුද්දක් වශයෙන් සීල් ගන්නනේ. පොයට සීල් ටිකක් ගන්න එන්න ඕන කියලා හිතිලා එන්නේ ඔය හුරු වෙච්ච එක පුරුද්දක් වශයෙන් වර්ධනය කරගත්ත ඇත්තෝ. පින්නතුනි ඇබ්බැහි වෙච්ච පුද්ගලයන් තමයි ඒ සාංශාරික ගමන නිමාප්ත කරගන්නේ. මේ ධර්මයක් පින්නතුනි අපේ ජීවිතයේ සදාකාලික සතුටක් සදාකාලික සැනසීමක් මේන කරදර බාධක කම්කටොළු හැම දෙයකටම එකම විසඳුම තමයි පිළිදෙ මේ ධර්මය කියන්නේ. ඔයත් මෙන්න මේ තුනට දාලා බලන්න. තමන්ගේ ජීවිතයේ ඕනෑම ප්‍රශ්නයක් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා ඇත්තෝ අහලා තියෙනවා. පින්නතුනි අනිත්‍යයි කියන්නේ නිට්ටය නෑ, ස්ථිර නෑ. ස්ථිර නැති දේවල් ඔක්කොම අස්ථිරයි. අපි හිතන්නේ මොකක්ද? නේද? අපේ පුතා එහෙම වෙන්නේ නැහැ. අපේ පුතා මෙන්න මෙහෙම වේවි. නේ? අපිට එයා එහෙම කරાવી. නේ? පින්නතුනි අපි කොච්චර දේවල් ස්ථිර වශයෙන් හිතුවත් අවසානට හිතන දේවල් වෙන්නේ නැහැ. ඉතින් මේ හිතන දේවල් වෙන්නේ නැති වුණාට පස්සේ අපිට ඒ පින්නතුනි මේ දුක හිතෙන්නේ. අනිත්‍යතාවයක් අස්ථිරතාවයක් ආවම ඇයි අපිට මේ දුක කියන එක හිතෙන්නේ? බලාපොරොත්තු. දැන් හිතන්න දරුවෙක් නැති වෙලා දුක හිතෙනවද නැද්ද? දුක හිතෙනවා. දැන් මම කියනවා මෙතන ටීවී එකක් දාලා පෙන්නනවා පින්නතුනි මේ වෙලාව තුලදී ජපානයේ දරුවෝ 10ක් නැති වෙලා කියලා කියනවා. ඔයත් උන්න මොකද්ද වෙන්නේ? ජපානයේ දරුවෝ 10ක් නැති වෙලා නේද? සියලු දේවල් නැසෙන සුළුයි. ප්‍රශ්නයක් නැහැ. ඇති වුණා නම් නැතිවීම ධර්මතාවය කියලා ඇත්තෝ හිතනවනේ. එච්චර ගණන් ගන්නවද කෑ කරනවද? නෑ. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි ඔය ඇත්තන්ගේ දරුවෝ මේ මම පෙන්නන්නේ කීටියොත් ඇත්ත මෙතන බණ ටික අහනවද? තමන්ගේ දරුවෝ නැති වෙලා මම පෙන්නුවොත් අහනවද බණ ටික? නෑ ඉක්මනට කඩිනමින් දුවගෙන යනවා. එතකොට පින්නතුනි අපිට ජපානයේ නැති වෙච්ච ඒ දරුවෝ ඔය ඇත්තන්ගේ නැති වෙච්ච දරුවෙක් නේ. එතකොට අපිට ඇයි මේ දුක ටිකක් වැඩි උනේ අපේ දරුවෙක් නැති වෙච්ච හින්දා? අනිත්‍යතාවය පොදුයිද නැද්ද? ඔව් අනිත්‍යතාවය පොදුයි. දුක ඒකත් ප්‍රශ්නයක් නෑ. ඒකත් පොදුයි. හැබැයි පින්නතුනි මේ අස්තිර දේ දැනගෙන හිටියට දුක කියන දේ පොදුයි කියලා අපි දැනගෙන හිටියට මගේ කියලා අල්ලගෙන හිටියනේ. මගේ කියලා අල්ලගත්ත හින්දා ගොඩාක් දුකයි. ඔය හැම දෙයකටම ඇත්තෝ නේ මගේ දරුවෝ මගේ පන්සල නේ අපිට ඉතින් පොඩි වාසියක් තියෙනවා. අපි මහාන වුණාට පස්සේ වැඩියෙන් ඉන්නේ අම්මලා තාත්තලාත් එක්ක සහෝදරයොත් එක්ක නෙමෙයිනේ. අපි වැඩියෙන්ම ඔය මේ අවස්ථාවේදී විතරයි අම්මයි තාත්තයි උඟ කාලයකට පස්සේ බණ ටිකක් අහන්නේ. නේද? අපිත් කටුවන තමයි. ඒකින්ද අද බණ ටිකක් ඇහුවට බණ අහන්න හම්බෙන්නෙම නෑ. අපි අපේ නෑදෑයන්ට බණ කියන්නේ නෑ. කියන්නේ නෙවෙයි කියන්න වෙන්නේ නෑ පිටුතුනි. අය අපි එක්ක මහනුවර එහෙම නැත්නම් ගාල්ලේ ඒ වගේ. එතකොට පින්නතුනි අපි අපේ කියලා දෙයක් අල්ලගෙන නෑ කියන්නේ අපිට අපේ අම්මයි තාත්තයි කියලා දෙයක් නැති හින්දා ඔයත් හැම කෙනෙක්ම අපේ අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් තමයි. ඒ වගේම අපිට අපේ සහෝදරයෝ කියලා ලෙන්ගතුකම බැඳීම කියන එක දැඩිව නැති හින්දා මේ ඉන්න හැම කෙනෙක්ම නංගියෙක් මල්ලියෙක්ම අක්ක කෙනෙක් අයියා කෙනෙක්ම අපේ තමයි. නේද? හැබැයි පින්නතුනි ඔය ඇත්තන්ට ඒක ටිකක් කරන්න අමාරුයිනේ. ඉස්කෝලේ Tamanගේ දරුවා කොලර් එක උස්සගෙන කොණ්ඩේ කට් එකක් ගහගෙන ඉන්නකොට බනිනවනේ. මොකද්ද ඔය කරලා තියෙන්නේ කියලා බනිනවා.
හැබැයි වෙන පුතෙක් ගහගෙන ඉන්නව නම් ඔයත් බනිනවද? ප්‍රශ්නයක් නෑනේ. ඒක මට වැඩක් නෑ නේද? අපේ දරුවා නෙවෙයිනේ. අපිට අපේ එක හදාගන්න තිබ්බන් ඇති. නේ? අපි පින්නතුනි නිතරම කරන්නේ අපි යම් කිසි දේවල් ටිකක් හදා ගන්නවානේ. ඊට පස්සේ අපි මේ දේවල් ටිකක් හදාගෙන ඉවර වෙලා මේක මගේ, මේ මගේ දරුවා කියලා අල්ලා ගැනීම දැඩි ලෙස පවත්වාගෙන යනවා. නේ? අනික තමයි පින්නතුනි අපි කියන්නේ වෙන දෙයක් කරන්නේ තව දෙයක්. නේ? අපි දැන් ඔයත් ඇහුවොත් කියාවේ මෙතන කැමති නිවනට යන්න තමයි කියලා. නේ? නිවනට යන්න තමයි කියලා. දැන් මම නිකන්මට හරිය කියනවා මෙතන බස් දෙකක් ගෙනල්ලා මම නතර කරනවා. එක කට්ටිය පිරිසකට පුළුවන් නිවනට යන බස් එකකට නගින්න. ඒ කට්ටිය ඉතින් ගෙදරින් සල්ලි ගේන්න ඕන නිවන්න යන්නේ. තව බස් එකකට නගනවා ඒ කට්ටිය කාමසුකල්ලිකාන යෝගයේ හේවත් ඊටාම ඉතින් කම්සප විඳින්නත් එපේ. ලොකු ඇතිතරම් මුදල් දෙනවා. බොන්නක් දෙනවා, කන්නක් දෙනවා. ඇතිතරම්. සංසාරේ සැපට ජීවත් වෙන්න දෙනවා. එක පිරිසක් නිවනට යනවා. අනිත් කට්ටිය ලෞකිකව සංසාර ගමන සැපවත් කිරීම තකා යනවා. ඒ කට්ටියන්ට ඕන දෙයක් දෙනවා. ඔයත් නගින්නේ මොන බස් එකකටද? කෑම තියෙන එකටනේ. එතකොට පින්නතුනේ අපි ඒක තමයි නේද? අර කතාවක් තියෙන්නේ. හිත මරුණත් කමක් නැති අද ජොලි කරනවානේ. පින්නතුනේ අපි නගින්නේ මොකටද? අර සැප තියෙන එකට අපි කැමතිනේ. අපි දුකට කැමතිද? නෑ. නිවනට යන්න අපි කැමතිද ඇත්තටම? අපි කැමති පින්නතුනේ මේ කාලා බීලා ජොලියේ ඉන්න. ඉතින් පින්නතුනේ ධර්මය කියන්නේ ඔයත් හිතන්නේ මේ බණ අහලා වනගත වෙන්න ඕන කියලාද? හම්බ කරන්න එපා. එහෙම කියලා තියෙනවද බුදුහාමුදුරු කොහේ හරි? ඔයත්ගේ සතුටේ උපරිම තැන හොයාගන්න පුළුවන් එකම තැනක් තමයි මේ ධර්මය කියන්නේ. ඔයත්න්ට මෙතනින් එහාට සතුටක් නැහැ. ඇයි? ඔයත්ගේ ජීවිතේ ඔයත් හැම දෙයක්ම අල්ල ගන්නවා. හැබැයි අත්හැරෙන බව දැනගෙන. වෙනත්තු අල්ලගන්නේ අත්හැරෙන බව දන්නේ නැතුව. ඒ කට්ටිය අල්ලගත්තා වගේ නෙවෙයි අත්හැරෙනකොට ගොඩක් දුක් වෙනවා. හැබැයි ඔයත්ෝ බෞද්ධයෝ ගොඩක් වාසනාවන්තයි. නේ? කෑව බිව්ව වුණත් ඇලීමක් ගැටීමක් නැහැ. ඔයත්ෝ පින්නතුනි යන්නේම අනිත් පැත්තටනේ. යන්නේම අනිත් පැත්තට. හරියට නිකන් අපේ පින්නතුනි මේ ධර්මය අවබෝධ කරගත්ත පුද්ගලයාගේ නැති පුද්ගලයාගේ වෙනස මෙන්න මේ වගේ. ඔයත්තන්ට මම බ්‍රේක් නැති වාහනයක් දෙනවා. බ්‍රේක් නැති වාහනයක් දීලා කියනවා පරිස්සමෙන් යන්න වාහනේ බ්‍රේක් නැහැ. කඳුලක්වත් නැහැ, ෂුවර් නැහැ වාහනේ. ගමන යන්න කියලා දෙනවා වාහනේ. ඔයත් වේගෙන් යනවද? වාහන ඉස්සර කරන්න යනවද? නෑනේ. හදිස්සියෙන්වත් ඔහොම දැන් ඔහොම පරිස්සමට ගියා කියන්නකෝ. ඔයත්තන්ගේ ජීවිතේ ඉන්න හොඳම යාළුවා නගිනවා වාහනෙට. වාහනට නැගලා වීල් එකක් හරි මොකක් හරි කියලා ඕන වාහනයක් කියලා හිතා ගන්නකෝ. ඔයත් උන්ව කලබල කරනවා යයියන් ඉක්මනට යන් මගේ අම්මා හොස්පිටල් එකේ නැති වෙන්න ඕනම ඉන්නේ යයියන් කියලා කලබල කරනවා. ඔයත් යනවද නැද්ද වේගෙන්? යනවා. බ්‍රේක් නැහැ කියලා දැනගෙන යනවා. යන්නේ නෑනේ. ඇයි යන්නේ නැත්තේ? කොච්චර කලබල කරත් වැඩක් නැහැ. දන්නා වාහනේ බ්‍රේක් නැහැ කියලා. නේ? මොකද අම්මා නැති වෙන එකට ගිහිල්ල ඉවර වෙලා වේගෙන් යන්න ගියොත් බ්‍රේක් නැතුව අම්මා මේ ලෝකෙ හිටියත් අපිට එලව යන්න වෙනවා නේ. ඒකින්ද පින්නතුනි මේ වාහනේ බ්‍රේක් නැත්නම් ඔයත් ගොඩාක් පරිස්සමට පදින්නේ නේ. හැබැයි හිතන්න තව කෙනෙක් තව දවසක් වාහනේ බ්‍රේක් නැහැ. හැබැයි කියන්නේ නැහැ නේ. එයා දන්නේ වාහනේ බ්‍රේක් නැහැ කියලා. ඊට පස්සේ ඔන්න ආයි නගිනව එක්කෙනෙක් කියනවා අපේ අම්මා හොඳට මසනීප වෙලා තියෙන්නේ පුළුවන් ඉක්මනට යන් කියලා කියනවා. ඊට පස්සේ හදිස්සි කරාට පස්සේ වේගෙන් යන්නේ නැද්ද? ඊටාම වේගෙන් යනවා. එතකොට පින්නතුනි ඇක්සිඩන්ට් වෙනවද අනතුරු වෙනවද නැද්ද? වෙන සම්භාවිතාව ගොඩක් වැඩි. සමහර විටකදී අර කලින් ගියේ අපි බ්‍රේක් නැහැ කියලා දැනගෙන එතකොටත් අනතුරු වෙනවා නේද? හැබැයි අනතුරු වුණාට ඒ වෙන අනතුරු ඊටාමත් සීමිතයිනේ. අපි දන්නවා බ්‍රේක් නැහැ කියලා නේ. හැබැයි අපි බ්‍රේක් නැහැ කියලා දන්නේ නැත්තම්
අනතුර වෙනවා ගොඩක් වැඩි. ඔයත් දන්නවද ඔයත්ගේ වචන වලට බ්‍රේක් තියනවා කියලා? ඔයත් ඔය පාවිච්චි කරන වචන වලට බ්‍රේක් තියනවද? තියනවද? එකපාරටම මල්ලේ එළියට දානවනේ. හිත රිදෙන වචන. දකුණු ලෝක මිනිස්සු මහනුවරක් බයයි. අපි දැන් මේ ගිහිලි ඉවරලා මහනුවර මිනිස්සුන්ට කියනකොට අපි මාතර ගාල්ලා කියලා බය වෙනවා. එහෙමද? නේද පිටුදිනේ? එතකොට ඔයත්තන්ගේ ওই වචනවල තියෙන සැරපරුෂකම බ්‍රේක් තියෙනේවද තියෙන්නේ? ඔයත් ඔය ගන්න තීරණ වලට බ්‍රේක් තියෙනවද? ඔය බ්‍රේක් ටික නැtei කියලා දන්නේ නැහැ ඔයත්තෝ. ඒක දැනගන්න ඕන හින්දා තමයි මේ ධර්මය අනුගමනය කරන්න ඕන. නේ? අපි කවුද කියලා වටහා ගන්න තමයි මේ ධර්මය අනුගමනය කරන්න ඕන. තව ලස්සන කතාවක් තියෙනවා. මෙතන තරුණ කට්ටියක් ඉන්නවනේ. නේද? ඔන්න එක සැරයක් කලර් ලයිට් එක ගාවදී ලැම්බෝගිනි එකකින් එනවා එක්තරා තරුණයෙක්. ඇවිල්ලි ඉවර වෙලා එයා ඉන්නකොට උඩින් චොපර් එකක් යනවා. චොපර් එකක් යනකොට මේ කොල්ලා හිතනවා අයියෝ ෂේ මට තියෙන ලැම්බෝගිනියක් නේ. මට තිබ්බනම් චොපර් එකක් කොච්චර දෙයක්ද කියලා හිතනවා. ඊට පස්සේ එතනට එනවා තව හොනට් එකකින් හරි CBR එකකින් හරි හොඳ යතුරු පදිහින තියෙන්නේ නේද? ඔය CBR එකකින් එනවා තව කොල්ලෙක්. ඒ කොල්ලා අර වාහනේ දිහා බලලා හිතනවා අපරාධේ මට තියෙන්නේ මේ CBR එකක් නේ. මට තිබ්බනම් හොඳ ලැම්බෝගිනියක් කියලා හිතනවා. ඊට පස්සේ ආයි තව එනවා ෆුට් බයිසිකලයක් නේද? ෆුට් බයිසිකල කෙනෙක් එනවා. එයා කල්පනා කරනවා අයියෝ මට තියෙන්නේ මේ ෆුට් බයිසිකලයක් නේ. මට තිබ්බනම් අර වගේ ලොකු බයික් එකක් කොච්චර දෙයක්ද කියලා එයා හිතනවා. පින්නතුනි පාර අයිනේ පාර මාරු වෙන්න රෝද පුටුවක කෙනෙක් ඉන්නවා. රෝද පුටුවක කෙනෙක් ඉන්නවා කකුල් දෙක නැතුව. නේද? එයාගේ කකුල් දෙකම වැඩ නැහැ. එයා මොනවද බලාපොරොත්තු වෙන්නේ නැත්තේ? චොපර් එකක්ද? චොපර් එකක් බලාපොරොත්තු වෙන්නේ නැතිද? ඒ වගේම ලැම්බෝගිනියක් බලාපොරොත්තු වෙන්නේ නැතිද? ඒ වගේම අර වගේ ලොකු බයික් එකක් බලාපොරොත්තු වෙන්නේ නැතිද? ෆුට් බයිසිකලයක් එයාට මොකද්ද වටින්නේ වෙලාවට? තමන්ගේ කකුල් දෙකනේ. එයාට චොපර් එක තිබ්බට වැඩක් නැහැ කකුල් දෙක නැතුව. අර ලොකු වාහනයක් තිබ්බට වැඩක් නැහැ කකුල් දෙක නැතුව. නේද? එතකොට පින්නතුනි ඔයත් ඔක්කොටම කකුල් දෙක හොඳට හම්බෙලා තියෙනවා. අපේ පින්නතුන්ට තියෙන විශේෂ දෙයක් තමයි තියෙනකොට වටිනාකමක් නැහැනේ. දුර්ලභ වෙන තරමටම තමයි වටිනාකම වැඩි වෙන්නේ. අද කාලේ බණ ධර්මයේ ඇතිතරම් ඕන තැනක ඕන විදියක පැය 24ම 365 දවසෙම ඔයයන්ට අහන්න පුළුවන් කාලවකවානුවක්. පින්නතුනි ඔයත් බණ අහන්න පුළුවන් කියලා දන්නවා. ඒකින්දම ධර්මයේ තේරුම් ගන්න පස්සේ පුළුවන් කියලා ඔයත් හිතාගෙන ඉන්නවා. ඔය පස්සේ කියලා හිතපු එක අදත් පස්සේනේ. අදටත් පස්සේ දවසක මම ධර්මය අවබෝධ කරගන්නවා. පස්සේ දවසක උත්සාහ කරනවා. නේ? මම උත්සාහ කරමින් ඉන්නවා. අපි එක එක දේවල් කියලා පින්නතුනි මේ අපේ ජීවිතය අපි සමච්චලයකට පත් කරනවා. කල්පනා කරගන්න අපේ ජීවිතය තුළ තියෙන පිරිසිදුකම ඇති කරගත හැක්කේ නැති කරගත හැක්කේ එකම පුද්ගලයා අපි විතරයි. අපිට පුළුවන් අපි රජෙක් කරන්න. අපිට පුළුවන් අපි හිඟන්නෙක් කරන්න. අපිට පුළුවන් අපි බුදු කරන්න. අපිට පුළුවන් අපි ඔය නිරේට ඇදලා දාන්න. ඔයත්තන්ගේ හිතේ තමයි පාලනය තියෙන්නේ. ඔයත් හිතනව නම් මම අද ඉඳලා හොඳ විදිහට දේවල් කරනවා. මොන විදිහට ඍණාත්මක දේවල් ආවත් මම ධනාත්මක විදිහට කල්පනා කරනවා. මගේ ජීවිතේ කොච්චර තාඩන පීඩන ආවත් මම කොහොම හරි මේව දරා ගන්නවා. කවදාවත් කාටවත් හිංසාවක් දුකක් විපතක් පීඩාවක් මම මේ මගේ හිතට කවදාවත් නරක සිතුවිල්ලක් එන්න දෙන්නේ නැහැ කියලා ඔයත් ප්‍රාර්ථනා කරනවා නම් පින්නතුනි ඔයත් ගොඩාක් ශ්‍රේෂ්ඨයි නේද? එහෙම නැතුව අර බුද්ධ පූජාව බුදුහාමුදුරන්ට පූජා කරන්න යනවා පස්සෙන් එන බල්ලට පයින් ගහන්නේ. ඒ වගේ දේවල් අපි කරන්න හොඳ නෑ. ඒකින්ද පින්නතුනි
තමන්ගේ ජීවිතයේ පවිත්‍රතාවය අපවිත්‍රතාවය තෝරාගත හැක්කේ ඒක කරගත හැක්කේ තමන්ටම විතරයි. ඒක පන්සලේ හාමුදුරුවන්ටවත් එහෙම නැත්නම් බුදුහාමුදුරුවන්ටවත් කිරීමට හැකියාවක් ඇත්තේ නැහැ. ඒකින්ද කල්පනා කරගන්න මේ ජීවිතය තුළ ඔය ඇත්තෝ එක්තරා මංසන්දියක් විතරයි මේක නේද? එක්තරා තැනක් විතරයි මේක. ඒ වගේම ඔය ඇත්තන්ට පින්නතුනි තව සාංශාරික ගමනේ කොච්චර මනුෂ්‍යාත්ම කොච්චර තිරිසන් ආත්ම ලබන්නට වෙයිද කියලා අපි දන්නේ නැහැ. ඒකින්ද ඔයත් හිතා ගන්න පළවෙනි ආත්මෙත් මේක අවසාන ආත්මෙත් මේකම කරගන්න මේ උතුම් වූ ධර්මයන් අවබෝධ කරගන්න සාක්ෂාත් කරගන්න. එහෙම නැත්නම් පින්නතුනි ඔයත්තුන්ගේ සාංශාරික ගමන දික් කර ගැනීමක් විතරයි ඔයත්න්ට හේතු වන්නේ. ඉතින් කල්පනා කරගන්න අද දවස් තුලදී ඒ කටුවන ශ්‍රී විහාරයේදී එතුම් ඕ අභිනවයෙන් ඉදි කරන්නට යෙදෙන ඒ සිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ප්‍රතිමාවන් කරන කොටගෙන ඒ වගේම දායක කාරකාදීන් සෑම සිරු දිනාම එක් රැස්ව එක් සිත්ව මේ උතුම් වූ පින්කම් වලට අතපත ගහලා